දැන් එතුමා සිංහල භාෂාවෙන් කතා කරලා කියන එක කොයිතරම් වටිනා සුන්දර දෙයක්ද? එතුමා කියනවා මේ කතා කරන වෙලාවවලදී කියනවා අර අයිසෙක් නිව්ටන් මහත්මයා කතාවක් කාලේ කිව්වා බොහොම ලස්සනයි. ඒකම ගන්න පුළුවන් ලොකු මාතෘකාවකට. අපේ එතුමා කියනවා පවුරු හදනවා මිසක් පාලම් හදන්නේ නැහැ කියලා. දැන් යුද්ධයක් කරනකොට පාලම් වල තමයි ඉස්සෙල්ලා බෝම්බ දාන්නේ. හැබැයි එක පාලමක් තියාගන්න. මොකද පැරදුනොත් එහෙම එන්න. නැත්නම් අවශ්‍ය දේවල් ගෙනියන්න. නමුත් අයිසෙක් නිව්ටන්ගේ මේකේ කියනවා මේ අපි තාත් හදනවා මිසක් පාලම් හදන්නේ නැහැ කියලා. මේකේ ප්‍රකාශ කොයිතරම් වැදගත් වෙනවද? මම මේ කතා කරන්නේ මාධ්‍ය පැත්තෙන්. මාධ්‍ය පැත්තෙන් අපේ ගම් ගොඩවල් වෙන අහිංසක මිනිස්සුම දැනුවත් කරන්න ඕන. මොකද අනිත් එක මේක සිංහලෙන් කරපු කතාවක්. අතේ එතුමා සිංහලෙන් කතාවක් කරලා දැන් මම ඉංග්‍රීසියෙන් මෙතන කතා කරන්න ගියාම මම සෑහෙන ඇන ගන්නවානේ. මොකද ඒක මගේ මාතෘ භාෂාව නිසා. එතුමා ජගත් සමුළුවේ අර සීලෝ යථා ඒක ගනෝ වාතේ නැසිනීලති මහා ගල් කුලක් වගේ අර මහා කුණාටු වලට හෙල්ලෙන්නේ නැති මහා ගල් කුලක් වගේ තමයි කතා කරන්නේ. ඒ පුද්ගලයා ඒ අපේ රටේ රාජ්‍ය නායකයන්ගේ කතාව. අපිට ඇත්තම කියනවා කොයිතරම් වටිනා දෙයක්ද අපේ රටේ ලොකු කොයිතරම් වටිනා සම්පතක්ද ඊට පහුව උදාසන අර ජගත් සමුලක ජගත් නායකයන් ඉදිරියට කියනකොට විශේෂයෙන්ම යුද්ධයක් පාදින රටක ත්‍රස්තවාදයක් පාදින රටක ඒ නිසා මම හිතනවා මාධ්‍ය මේට වඩා අවදියෙන් රටේ රාජ්‍ය නායකයාගේ ගමන් බිමන් ගැන සොයා බැලිය යුතුයි. ඒක තමයි උන්වහන්සේලාගෙන් හරියට කරන්නේ. සිතන්නේ මම කියන කතාවේ දෙවෙනි එක තමයි ඒ කතා කරන දේවල් මේ සාමාන්‍ය හුදී ජනතාවට ඔවුන්ගේ පහන් සංවේගය සඳහා කෑලි වලට හදලා සාමාන්‍ය බෙදා හදලා දෙන්නවා. ඒවත් මොකද කාරණේ මේ කතාව දිහා බලනකොට ජනාධිපතිතුමා කරපු කතා දෙක තුනක් මගේ අතේ තියෙනවා. හරිම වටිනා එකක් විතරක් තමයි මේ පිටරට ඉන්න ශ්‍රී ලාංකේය ජනතාවට කියනවා කරුණාකර ඩොලර් 100ක් මාසෙකට ලංකාවේ බැංකුවක තැන්පත් කරන්න. කොච්චර වටිනා කතාවක්ද. මේක එකපාරට වෙන්නේ නැහැ මේක වටිනාකම. නමුත් ඒකේ වටිනාකම කියන්නේ මොකද කාලේ කොරියාව දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා මහා විශාල ආර්ථික වශයෙන් කතා කරනවා දකුණු කොරියාව. මොකද ඇමරිකාවේ කොරියන් කාලේ කරේ මොකද? පුළුවන් තරම් මුදල් යව තමන්ගේ රටේ බැංකු වලට තැන්පත් කරලා. ඉතින් කොහොමද? මේ වගේ පරිවිද තියෙනවා නේද? මම හිතන්නේ මේ පරිවිද මාධ්‍ය තුලින් තමයි රටේ ජනතාව දැනුවත් මේ මාධ්‍ය කියලා කියන්නේ පුදුම ආයුධයක්. මේක දෙපැත්තටම යොදන්න පුළුවන්. මම හිතන්නේ අපි දෙවෙනි රවුමේ හම්බෙමු ඊළඟ